පිටිපස්සෙන් ආයෙ වාහනේ ඉඳන්නේ. Hello guys, ඔයාලට කොහමද? හොඳින් ඇති කියලා හිතනවා හැමෝම. අද මම අපේ වෙල බලන්න යන්නේ. පාරේ නෙවෙයි යන්නේ, අද යන්නේ වත්තෙන් පැනලා තමයි යන්නේ. මම වෙනදත් වලට ගිහින් වත්තෙන් පැනලා අපේ මම පාරට ආවා. පිටිපස්සේ තියෙන පාර එක මම පැනලා පාරට ආවා. මේ පිටිපස්සෙන් තියෙන්නේ මගේ පරණ ඉස්කෝලේ. මේක තමයි ඉස්කෝලේ. මේක ඉතින් පහවසට යනකම් විතරයි තියෙන්නේ. මං යන කාලේ තිබ්බේ මේ බිල්ඩින් එකයි අරකයි විතරයි. මේක අලුතෙන් හදපු එක. ඒක තිබ්බේ නෑ. මෙතන බුදුමන්දිර තිබ්බෙත් නෑ. අන්න අර බුදුමන්දිර තමයි තිබ්බේ. ඔන්න මේක තමයි මගේ ඉස්කෝලේ. මම එකේ ඉඳන් පහවසට යනකම් ගියේ මේ ඉස්කෝලේට. දැන් නම් ගොඩක් පාළු පාටයි ඉස්කෝලේ. එතකොට දෙන්න මෙන්න මෙතන පොඩි බුදුමැදුරක් තියෙනවා. ඕකේ තමයි අපි මේ පන්සල් ගත්තේ මෙතන. පාට. ගොඩක් දේවල් මතක් වෙනවා ඉතින් ආවහම අපිට සෙල්ලම් කරපුවා. බුදුමැදුර වහලා තියෙන්නේ. ඒ කියන්නේ එහෙනම් පාවිච්චි කරන එක තමයි අලුත් යම්මද හදලා තියෙන්නේ. පේනවද දැන් ඔයාලට? මම එකේ ඉඳන් පහවසට යනකම් මේ ඉස්කෝලේ ගියාට මම ශිෂ්‍යත්වයට නම් ෆේල්. මගේ 131යි ලකුණු. අපේ පාර බැලුවේ 152 මට මතක හිටියේ. අපි මේ පාර තමයි ඉතින් වෙලට යන්නේ. පිටිපස්සේ තියෙනවා වෙල්ලා. ඔන්න ඉතින් ඉස්කෝලෙන් පස්සේ මේ තියෙන අපේ වෙල. වෙල නෙවෙයි වෙල්යාය. ගොඩක් තියෙනවා. මම අපේ වෙලට ගිහලා පෙන්නන්න. මේව තමයි ඉතින් අපේ ගමේ මිනිස්සුන්ගේ වත්කම. මම පෙන්නන්නම් අපේ වෙලට ගිහලා. දැන් කුඹුරු පූදින කාලේ. පහින ගොඩක් කහ පාටයි. මෙන්න මෙතෙන්ට එනකොට මෙන්න මෙතන තව දෙයක් මතක් වෙනවා. මම 6 වසරට ගියේ වෙන ඉස්කෝලේකට. මම 6 වසරට ගියේ. ඒක අපේ ගමේ එහා ගමේ ඉස්කෝලේ නෙවෙයි. මෙන්න මෙතන මම ඔයාලට වීඩියෝ එකක් දාලා පෙන්නන්න. මම මෙන්න මෙතන තමයි. මෙතන තුම්මන් හන්දියක් තියෙන්නේ. මෙතනින් මෙහාට ගෙදරකට, මෙතනින් මෙහාට මේ ගැද්දෙට, මෙතනින් මෙහාට තවත් ගෙදරකට. මේක තමයි පාර. මෙතන තමයි මම ඉන්නේ මේ 6 වසරේ ස්කූල් වෑන් එක යනකම්. අපේ ගිටා පැත්තක් අතක මෙතනලා තමයි ඉන්නේ. හැමදාම මෙන්න මේ ලයිට් එක ඔෆ් කරන්නේ අක්කා. මම උස නෑ ඒ දවස්වල දෙන්න. අපි යන් අපි වෙල බලන්න. එන්නේ පිටිපස්සේ පේන ගේ තමයි අපේ සීයාගේ මල්ලිගේ ගෙදර. ඔයාලට පේනවද පිටිපස්සේ අරලි ගස් තියෙනවා. මේ පාර දිගටම අරලි ගස් හිටවලා තියෙනවා. ඒ දවස්වල අපි පොඩි කාලේ මම මේ ඉස්කෝලේට යන කාලේ මේ හිටපු හාමුදුරුවන්ගේ ප්‍රොජෙක්ට් එකක් මේ. ඒ කියන්නේ ආ ඉස්කෝලේ හැමලම මේකම ගේන්න කිව්වා. අරලියට 2 ගාන ගේන්නකෝ මේ පාර දිගේ හිටවන්න. දැන් තමයි පාර ලස්සනට පේන්නේ ගස් හිටවලා හැම තියෙනවා. ඔයාලට පේනවද ඇති? ඔක්කොම වෙල් පූදිලා. මේ වී කරලුත් අලුතෙන් පූදින ඒවානේ කහ පාටයි. ඊට බැහැගෙන යද්දි
අයිෂෝ බයික් එකක් එනවා. වීඩියෝ එක පෝස්ට් කරනවා. බයික් එක ගියපු ටිකට මම අපේ වෙලටත් ආවා. මේ තියෙන අපේ වෙල. මගේ අතේ සිලිකවරයක් තියෙන එක ගණන් ගන්න එපා. මේ ඉස්කෝලවත්තේ අයිනේ කොට්ටම්බ ගහක් තියෙනවා. කොට්ටම්බ අරයන්වත් එක තමයි ආවේ. මේ ඒවා ඔක්කොම වවුලු කාලා තව අමුව ගොඩක් තිබ්බා. මේ වෙල අපේ බාප්පගේ. කැලේ ගොඩ එක තෙල් ගහලා නෑ වගේ. මෙතෙන්ට ආවා කියන්නේ ගමේ භාගයක් හරි ඉතුරු භාගෙ තියෙන වැව පැත්තේ. දැන් ඉන්නේ අපේ වෙලේ. වෙලේ කියන්නේ එළියේ ඉන්නේ. මේක තමයි අපේ වෙල. පැහිලා තියෙන්නේ. වලට පේනවා ඇති කුඹුරු ආයම පැහිලා තියෙන්නේ. අස්සන්න කපන්න ළඟයි. මට පිටිපස්සේ නෙමෙයි මෙන්න මේ වෙලේ. වලට පේනවා ඇති මෙතන මේ නිකන් පිච්චිලා වගේ ගිහිල්ලා. තෙල් ගහලා තියෙන්නේ යාලා එක නම් අපේ නෙමෙයි. ඒක ඇල තෙල් ගහලා තියෙන්නේ මම වලට පෙන්නන්නම්. කීඩෑව කනවා කියන්නේ ඒක තමයි. මස්ස ජාතිය. ඒ වෙලටත් මැස්සෝ ආවා කියන්නේ ඊගාවට ඉතින් අපේ වෙල තමයි. අපේ තාත්තත් බයේ ඉන්නේ ගොයන් කපන ගමන් මුකුත් වෙන්න එපා කියලා. මොකද ගොයන් පොඩි වෙනවා ආයේ තෙල් ගහන්න ගිහපුවාම. තාම නම් දෙයියන්ගේ පිටින් කරදරයක් නෑ. බලමු ඉතින් කියන්න බෑ. හැම සැරේම අන්තිමට තෙල් ගහිලා තමයි ඉතින් තියෙන්නේ. කියන්න බෑ ඉතින් මොනවා වේද කියලා. මම දැන් අපෝ යන්නේ ගොඩට. මේ නියරේ කැලේ ගොඩක් තියෙනවා. නයි ඉන්නවා සරපා ඉන්නේ. මේ කැලේ. ඔයාලට පේනවද මෙන්න මෙතන ඇලක් තියෙනවා පොඩි ඇල. ඕකේ ඉස්සර කංකුම් එහෙම හැදෙනවා ගොටුකොළ එහෙම. අපි ගෙදරට පලා කඩන්න කියලා කංගු කඩන්න බෑ කියලා වෙලට වෙනම එනවා. මම අපේ නැන්දා ඉන්නේ. මම ඔයාලට ඊගාවට පාර පෙන්නන්නම්. දැන් නම් ගස් හැදිලා. ඉස්සර මේ පාරේ තිබ්බේ තනිකර අරලි ගස් විතරයි දෙපැත්තේ. හරිම ලස්සනයි. පැලගොයම තියෙනකොට තවත් ලස්සනයි සුදු පාටට මල් පිපිලා තියෙනකොට. ඔයාලට පේනවද පාර? මම මේ පාර නෙමෙයි ඉස්කෝලේ යන්නේ. පිටිපස්සෙන් පුට් සයිකලයක් යනවා. දැන් පෝස්ට් කරන්න බලන්න වීඩියෝ. ගහේ එක කොළයක්වත් නැහැ උනට මල් තියෙනවා. පේනවනේ ඔයාලට ඈත. ඔය පාරෙන් එහා පැත්තේ තියෙන වෙල්ලයක් තමයි. මේ වෙල්ලයට වතුර ලැබෙන්නේ මෙන්න මෙතන උණගස් වගේ තියෙන පේනවා. ඔන්න උණගස් තියෙන හරිය ඔයක් ගලාගෙන යනවා. ඔන්න ඔයෙන් තමයි මේ මුළු වෙල්ලයටම වතුර හම්බ වෙන්නේ. පොහොට්ටු ගොඩක් තියෙනවා. අපරාධ මේක පිටින් කඩලා තියෙන්නේ. වෙලත් බැලුවා, පාරත් බැලුවා, මලුත් බැලුවා. දැන් ඉතින් යන්න තමයි හදන්නේ. සිලි කවරක් ගෙනාවට වැඩක් උනේ නෑනේ. කොට්ටම්බ දිබ්බ නැති හන්ද මම මල් කඩාගත්තා. ගස්
පස්සෙත් හැදලා මේ වගේ ගස් තිබ්බේ නැහැ ඉස්සර. කිසිම ගහක් තිබ්බේ නැහැ. අපි වෙනකොට වෙන කිසිම ගහක් තිබ්බේ නැහැ. අරලි විතරමයි තිබ්බේ. පාර හරිම ලස්සනයි ඒකට. මම ඉඳලා ගෙදරින් එළියට ආවහම මේ ගමේ හම්බ වෙනාගෙන් 10ක් ප්‍රශ්න. පේනවා දැන් ඔයාලට වීල් එකක් යනවා. අර රතු පාට පේන වීල් එක. ඒ ගියේ අපේ ගෙට පිටිපස්සේ ගෙදර මාමා. එයා අහනවා මල් කඩන්න ආවද කියලා. මං කිව්වා ඔව් කියලා. පිළිකවල තිබ්බහම හොඳට ගියා. එයා දැක්ක මම එනකොට එයා දත් නැද මම හිටින් මම දැක්කා. මේ ඔය හැර යනවා යා. දැනුත් ඔය එන්න කපුවන් හිටයි. මේ වෙලාවට. අදට මගේ වීඩියෝ එක ඉවරයි. දැන් මම මේ ගෙදර යන ගමන් ආව පාරෙම ආපහු ගෙදර යනවා. පිටිපස්සෙන් ආයෙ වාහනේ ඉඳන්නේ නැහැ.